දැන් වෙලාව හරියටම 10යි කාලයි. අපේ දාණය සඳහා සූදානම් වෙන්න තමයි ලෑස්ති. දැන් මේ වෙලාව වෙද්දී ඔයගොල්ලන්ගේ ගෙදරක එහෙම දානයක් තිබ්බනම් ඔයගොල්ලෝ ගොඩක් කලබලෙන් ඉන්න වෙලාවක් දාණය ඔක්කොම ලෑස්ති කරලා ස්වාමීන් වහන්සේලා තව පැයකින් වඩිනවා කියන කලබලෙන් ඉන්නේ. හැබැයි මට නම් එහෙම එකක් නැහැ. තව පැයක් ඇතුළත මේ සියල්ලම පිළියෙල කරන්න පුළුවන්කම තියෙනවා. අද ටිකක් විශේෂ කෑම වේලක් තමයි සකස් කරන්නේ. මේ කෑම වේලට පළතුරුත් එළවලුත් ඒ වගේම ප්‍රෝටීන් එකතු වෙච්ච කෑම වේලක් ටිකක් පොඩි ස්වාමින්වහන්සේලා තමයි අද දවසේ වඩින්නේ. ඒ නිසා මේ විදිහට සකස් කරනවා. ටිකක් වෙනස් කෑම වේලක් ආහාර වේලක් මේක ස්වාමින්වහන්සේ ඊටාම කැමති වෙයි. මේකේ විශේෂත්වය තමයි මේක ටිකක් වැඩිපුර අපි කජු යොදා ගන්නවා වෙනදාට වැඩියෙන්. අද දින මෙම දානමය පින්කම සූදානම් කරන්න තියදුනා වූ කාංචනා පෙතියාගල මහත්මිය, ඒ වගේම බණ්ඩාර මෙනිතේ මහත්මිය, සඳලී සහන්‍යා ඒ දියණිය, ඒ වගේම සිතුමි ඔෂාරා දියණිය යන සියලුම දෙනා මේ අවස්ථාවේදී උතුම් වූ දානමය පින්කම සිද්ධ කරලා එහි අවසාන භාගයේ දකින මේ මොහොත අද දින මෙම දානමය පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ ලසන්තී මැතෙව් මහත්මිය විසින් තමයි අද දින මෙම දානමය පින්කම සඳහා අනුග්‍රහයගෙන කටයුතු කරන්නට යෙදුනේ. ඒ මහත්මියගේ අරමුණ තමයි මේ දානමය පින්කම සිද්ධ කරලා තමන්ගේ දියණිය වන ලීෂා සෙව්වන්දී සහ දිලීප් යන මේ දෙපළගේ විවාහය සිදු වෙලා අදට මාසයක් පිරීම නිමිත්තෙන් ඒ දෙපළ ඉදිරියට කරගෙන යන කටයුතු සාර්ථකව කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒ වාගේ අවසාන වශයෙන් ලසන්ති මැතෙව් මහත්මියටත් ඒ මහත්මියගේ මව වන සුමනා මාතාවටත් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් ඒ දෙපළ කරන්න කියන්න බලාපොරොත්තු වන සියලු කටයුතු සාර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත් කර ගැනීම කියන මේ යහපත් අරමුණු ඉදිරිපත් කරගෙන තමා අද දින මෙම දානමය පින්කම සිද්ධ කරගන්නට යෙදුනේ. මේ පින්කම ඉතාමත් ප්‍රණීත ලෙස මේ දාන වස්තු පිළියෙල කරලා කරුතර මහා සංඝරත්නයේ මේ ස්ථානයට වඩම්වාගෙන පැවිදිලා පාදෝවනාදී පූර්ව කෘත්‍යයන් සිද්ධ කරලා ගෞරවනීය මහා සංඝරත්නයට පෙරත්ත කර දානය පූජා කරන්නට යෙදුණා. ඉතින් පින්නතුණී කරුතර මහා සංඝරත්නයට දානය පූජා කරනවා කියන්නේ විශාල පිනක් ආශිර්වාදයක් අත්පත් වන පින්කමක් තමයි දානය පූජා කරනවා කියලා කියන්නේ. මේ පින්නතුන් අද දින මේ දාන පාත්‍රයක් වශයෙන් පූජා කරන්නට යෙදුනේ මේ ගරුතර මහා සංඝරත්නයට ආයුෂය වර්ණය සැපේ බලය ප්‍රඥාව කියන මේ පංචවිධ සම්පත්තියක් තමා ගෞරවනීය මහා සංඝරත්නයට පූජා කරන්නට යෙදුනේ. ආයුන් දත්වා කෝපන ආයුෂ භාගී හෝති කියන ආකාරයට ආයුෂය ලබා දීලා ආයුෂය ලැබීමට සුදුසු පුද්ගලයෙක් බවට මේ පින්තුන් අද පත්වන්නට යෙදුණා. ඒ ආකාරයට වර්ණයේ සැපේ බලය ප්‍රඥාව කියන මේ පංචවිධ සම්පත්තියම මේ පින්නතුන්ට උපනුපන් ආත්ම භාවයන්හි නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද මේ ආකාරයෙන් දානීය පූජා කරන්නට යෙදුන නිසා. කාංචනා පෙතියාගල මහත්මිය සිහිපත් කරන්නට යෙදුනා. මේ ස්ථානයේ සෑම දිනකම දානමය කටයුත්තක් පවත්වනවා. ඊටමත් සාමකාමී ලෙස දානමය පින්කමක් සෑම දිනකම පවත්වනවා කියලා. ඉතින් දානය දෙනවා කියන්නේ හොඳ දෙයක් පින්නතුනි. අපිට දානය දෙද්දී ඕනම කෙනෙකුට දානයක් දෙන්න පුළුවන් පින්නතුනි. අපිට උදාහරණයක් වශයෙන් පාරේ ජීවත් වන බලු කපුට ආදී ඒ තිරිසන්ගත සත්වයන්ට පවා දානය ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම
වැඩිහිටි නිවාසයකට තමා නිවාසයකට ඒ ආදී වශයෙන් දානය ලබා දෙන්නට පුළුවන්. ඒ කෙසේ දානය ලබා දුන්නත් පින්නතුනි ගරුතර මහා සංඝරත්නයට ලබා දෙන දානය පින් වැඩි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඉතින් ඒ ආකාරයට මේ පින්නතුන් අද දින පෞද්ගලික වශයෙන් දානයක් ලබා දෙන්නට යෙදුණා. ඉතින් දැන් සිහිපත් කරගන්න ඒ ආකාරයට දානයක් ලබා දීමෙන් අත්පත් කරගත්තා වූ ඒ පින් වලින් ඒ පින් අනුමෝදන් කරනවා අද දින දානමය කටයුතු සඳහා අනුග්‍රහයගෙන කටයුතු කරන්නට යෙදුනා වූ ඒ ලසන්තී නැතෙව් මහත්මියගේ අරමුණු කිහිපයක් තිබෙනවා. මුලින් සඳහන් කරන්නට යෙදුනා ඒ අරමුණු ඒ ආකාරයෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම සඳහා අද දින මේ ලබා දෙන්නට යෙදුනා වූ දානමය පින්කම ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සෑම දිනම ප්‍රාර්ථනා කරගන්නවා. ඒ වගේම මේ දානමය පින්කම මේ ස්ථානයේ සකස් කරලා මේ දානේ පූජා කරලා මහා සංඝරත්නයට වතාවත් සිද්ධ කරන්නට යෙදුනා වූ කාංචනා පෙතියාගල මහත්මියටත් ඒ වගේම බණ්ඩාර මණිකේ මහත්මියටත් සඳලී සහන්‍යා ඒ දියණියටත් ඒ වගේම සිතුමි ඔෂාරා දියණිය කියන මේ සියලුම දිනාත් කරන්න කියන්න බලාපොරොත්තු වෙන සියලුම කටයුතු සරල ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත් වේවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නියැලී සිටිනවා නම් ඒ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථකමත් භාවයට පත් කර ගැනීම සඳහා මේ පින් ඒකාන්ත වශයෙන් හේතු වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම අද දින මෙම දානමය පින්කම සාර්ථකව සිද්ධ කර ගැනීම සඳහා අවවාද අනුශාසනා ලබා දෙන්නට යෙදුනා වූ අප පිරිවෙනෙහි ගරු නියෝජ්‍ය පරිවේනාධිපති හිඟුරක්ගොඩ සුමනතිස්ස හාමුදුරන් වහන්සේටත් ඒ වගේම අද දින මෙම දානමය පින්කම සඳහා වැඩමවන්නට යෙදුනා වූ ගරුතර මහා සංඝරත්නයත් කරන්න කියන බලාපොරොත්තු වන අධ්‍යාපන කටයුතු ශාසනික කටයුතු දිනෙන් දින සාර්ථකමත් භාවයට පත් කර ගැනීම සඳහා මේ පින් හේතු වේවා කියලා සෑම දිනම සාකච්ඡා දැන් හැමදෙනාම කොහොම වන්දනා කරගෙන මහා සංඝරත්නයේ ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් සිදු කරනවා.